අද මම ඔයාලගේ අවධානය යොමු කරන්න හදන්නේ අපේ පාදවලට. පාදවල මෙන්න මේ වගේ ලක්ෂණ ඔයාගේ තියෙනවද බලන්න. අපේ කකුල් වල මෙන්න මේ වගේ ලක්ෂණ ඔයාගේ තියෙනවද බලන්න. බලන්න. කළු පාටට පැල්ලමක් වගේ හැදිලා. මේ මොකද්ද මේ රෝගේ ලක්ෂණ? මේක තමයි නහර ගැට ගැසීමේ මුල් අවදියේ රෝග ලක්ෂණ. නහර ගැට ගැසීම එහෙම නැත්නම් අපි මේකට කියනවා වෙරිකෝස් වේන් කියලා. මෙන්න මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයේ මුල් අවදියේම ඔයා හඳුනගත්තොත් ඔයාට පහසුවෙන්ම මේක මැඩපවත්ව ගන්න පුළුවන්. මේක හරිම වේදනාකාරී වෙනව නැත්නම් පහු වෙනකොට. ඒක නිසා ඔයාගේ කකුල් වලත් මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඔයත් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. වලලු කරාසන්නේ වගේ ඉදිමිලා තියෙනවා. මෙන්න මේ වගේ පැල්ලම් තියෙනවා. බලන්න නහර පේනවා. විශේෂයෙන්ම මේ රෝග ලක්ෂණ ඔයා ගාව තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න. මේකට අපි කියනවා වෙරිකෝස් වේන්. එහෙම නැත්නම් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය. ඔයාලගේ කකුලක මෙවැනි කකුලක තුවාලයක් හැදුනොත් හොඳ කරන්න හරිම අපහසුයි. ඒක නිසා මුල් අවදියේම මේක හඳුනගෙන වෛද්‍ය උපදෙස් ලබා ගන්න.